අයිබෝන් සියලු දෙනාට අද මම යනවා විශේෂ ගමනක්. මම යන අතරතුර ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. අම්මගේ බෑග් එක වාහනේ ඇතුළට දාගමු. මේකෙදි මේ බූට් ස්පේස් එක මාර විදියට වටිනවා. වාහනේ ස්ටාර්ට් කරලා යන්න කලින් අපි බලමු කොච්චර ෆුල් කැපැසිටි එකක් තියෙනවද කියලා. ඔයාලට පේනවා ඇති මේකෙදි ස්ලොට් 7ක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය එක ස්ලොට් එකක් කියන්නේ ලීටර් 5ක් තියෙනවා. ඒ කියන්නේ all together ලීටර් 35ක් වාහනේ ෆුල් ටැංක් එකේ දැනට අවైలබල් තියෙනවා. ඊට පස්සේ තව දෙයක් තමයි අපි බලමු මේ ලීටර් 35න් කොච්චර දුරක් දුවන්න පුළුවන්ද ඇවරේජ් මේකේ වාහනේ පෙන්වන්නේ කියලා. එතකොට ඒක බලන්න මෙතන මේ ඕකේ බටන් එකකින් උඩට ගත්තාම ඔයාලට පේනවා ඇති ලීටර් 510ක් මේ ලීටර් 35න් දුවන්න පුළුවන් කියලා වාහනේ ඉන්ඩිකේට් කරනවා. හරි. දැන් අපි වාහනේ යන්න කලින් අපි මේකේ වින්ක මීටර්ස් ටික මෙතනින් ඕපන් කරගමු. හරි. මම යන අතරතුර ඉතුරු විස්තර ඔයාලට දැනුවත් කරන්නම්. අද අපි යන්නේ නිසාන් මැග්නයිට් සමූහයේ පළවෙනි හමුවීමට. මේකෙදී අද අපි යන්නේ ලීෆ් වටගල රුවන්වැල්ල හොටෙල් එකට තමයි අද අපි මේ මමාවත් දිගේ කඳු ශීකර දිගේ ට්‍රැවල් කරන්නේ. මේ වීඩියෝ එක කරද්දි මම මේ වන්න ස්ටේ එකේ ඉඳලා ඉවරයි මේ ලීෆ් වටගල හොටෙල් එකේ. ඒතකොට මට කියන්න පුළුවන් මේක හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන් හොටෙල් එකක් කියලා වන්න ස්ටේ එකකට. ඒ වගේම ඩේ අවුට් ඉන්න එකකට. මොකද මේකෙදි අපේ ඉන්න මේකේ හොටෙල් එකේ ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම මිනිස්සුත් හොඳටම හොඳයි. ඒ වගේම වෙහිකල් ස්පේස් ගැන වගේ කතා කරොත් වෙහිකල් ස්පේස් සාමාන්‍ය හොඳට මට්ටමක තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය වාහන 10ක් 15ක් ඒ වගේ දාන්න වගේ තත්වක මේ වෙහිකල් පාක් එකක් තියෙනවා. මේකෙදි මැග්නයිට් සමූහයේ විදිහට අපි කතා කරපු දේවල් ගැන කතා කරොත් අපි ඉස්සෙල්ලාම මුලින්ම අපේ මැග්නයිට් සමූහයේ සමාජිකයන් දැනගත්තා. ඊට අමතරව ඉස්සරහට කරන වැඩ කටයුතු ගැන අපි සාකච්ඡා කරා. තවත් අලුත් මැග්නයිට් සංචාරයකින් හමු වන තුරු හැමෝටම ස්තුතියි.